ආයිබෝවන් ශ්‍රී ලංකාවේ රැකියාවක් කරන ඕනෑම කෙනෙක්ට නිවාඩුවක් යන හරිම වටින දෙයක්. ඒත් ඇත්තටම අපිට නීතියෙන් හිමින් නිවාඩුව මොනවද? ඒවායේ නීති රීති හරියටම මොනවද කියලා අපි කී දෙනෙක්ද දන්නවද? හරි, අපි අද මේ කතාවෙන් ඒ ගැන සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගමු. ඇත්තටම කිව්වොත් ගොඩක් දෙනෙක් Tamanට හරියටම ලැබෙන්න ඕන නිවාඩු මොනවද කියලා පැහැදිලිව දන්නේ නැහැ. සමහර විට මේවා අහන පළවෙනි පාර වෙන්නත් පුරුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ නිසයි මේ ගැන හරියටම හොයලා බලන්න යන්නේ. හරි, එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ නිවාඩු වර්ග මොනවාද කියලා හඳුනාගෙන. ශ්‍රී ලංකාවේ නීතියට අනුව අපිට නීතියෙන්ම හිමි වෙන නිවාඩු ප්‍රධාන වර්ග කීපයකට බෙදෙනවා. අපි දැන් එකින් එක අරගෙන බලමු මොනවද වෙන්නේ කියලා. ඔව්, මේ තියෙන්නේ ඒ ප්‍රධාන වර්ග තුන තමයි. සතිපතා නිවාඩු, පෝය නිවාඩු සහ රජයේ නිවාඩු. සේවකයෙක් විදිහට මේ හැම නිවාඩු වර්ගයකටම අදාළ නීති රීති ගැන පොඩි හරි අවබෝධයක් තියෙන එක අතරම ගොඩාක් වටිනවා. නැත්නම් අපිව රවට්ටන්න ලීසි නේද? හොඳයි, අර වර්ග තුනෙන් අපි කතාව පටන් ගමු අපිට නිතරම හම්බෙන නිවාඩු වර්ගෙන්. ඒ කියන්නේ අපේ වැඩසතියේ පදනම වෙන සතිපතා සහ පෝය නිවාඩු ගැන. මෙතනදී පොඩි ඒත් හරිම වැදගත් වෙනසක් තියෙනවා. ගොඩක් අය මේක දන්නේ නැහැ. කර්මාන්තශාලා සේවකයන්ටයි කාර්යාල සේවකයන්ටයි සතිපතා නිවාඩු හිමි වෙන විදිහ පොඩ්ඩක් වෙනස්. කර්මාන්තශාලාවක වැඩ කරන කෙනෙක්ට ඉරිදා දවසේ වැටුප් සෑත නිවාඩු දිනයක් විදිහට නීතියෙන්ම හිමි. හැබැයි කාර්යාල සේවකයෙක්ට එහෙම කෙනෙක්ට සතියකට දවස් එකහමාරක වැටුප් සහිත නිවාඩුවක් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන. හරි, අපි හිතමු කර්මාන්තශාලාවක වැඩ කරන කෙනෙක්ට ඉරිදා දවසක වැඩට එන්න ඕනා කියන. එතකොට මොකද්ද වෙන්නේ? මෙතනදී නීතිය හරිම පැහැදිලි. පළවෙනි දේ එදා දවසට සාමාන්‍ය දෛනික වැටුප වගේ එකහමාර ගුණයක් ගෙවිය යුතුයි. දෙවෙනි දේ ඒක විතරක් මදි. ඊළඟ දවස් 6 ඇතුළත අනිවාර්යයෙන්ම වෙන නිවාඩු දවසක් දෙන්නත් සේවායෝජකයා බැඳලා ඉන්නවා. දැන් අපි කතා කරමු අපේ සංස්කෘතියටම විශේෂ වුණු පෝය නිවාඩු ගැන. සරලවම කිව්වොත් හැම පුර පසළොස්වක පෝය දවසක්ම මාසික වැටුපක් ලැබෙන හැම සේවකයෙක්ටම නීතියෙන්ම ලැබෙන වැටුප් සහිත නිවාඩු දවසක්. හොඳයි. එතකොට පෝය දවසක වැඩ කරන්න සිද්ධ වුණොත් එතකොට ගෙවීම කොහොමද? නීතිය කියන්නේ මෙහෙමයි, මාසික වැටුපට අමතරව තවත් දවසකින් භාගයක පඩියක් ලැබෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය මාසයේ පඩියයි ඊට අමතරව තව දවස් භාගයක පඩියකුයි. හරි. අපි දැන් එනවා අවුරුද්දටම විශේෂ වෙන නිවාඩු දවස් ටිකට. මේම තමයි වසරකට වරක් ලැබෙන රජයේ විශේෂ නිවාඩු දවස්. බලමු මොනවද මේ 8 කියලා. හරියටම 8යි. නීතියට අනුව විශේෂයෙන්ම වෙළඳ අංශයේ සේවකයන්ට වසරකට සහතික කරපු රජයේ නිවාඩු දින ගණන තමයි 8. මේ අංකය මතක තියාගන්න එක වැදගත්. ඉතින් මොනවද මේ නීතියෙන්ම හිමි වෙන නිවාඩු දින 8? අපි බලමු. දෙමළ තයිපොංගල් දිනය, ජාතික දිනය, ඊළඟට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනේට කලින් දවස සහ අලුත් අවුරුදු දවස. මේ දිනය වෙසක් පුන් පෝය දවසට පහුවෙනිදා, මිලාදුන් නබි හෙවත් සුද්ධ වූ නබිතුමාගේ උපන් දිනය සහ අවසාන වශයෙන් නත්තල් දිනය. හරි, දැන් තමයි අපි එන්නේ මේ කතාවේ වැදගත්ම තීරණාත්මකම කොටසට. ඒ කියන්නේ අර කලින් කිව්ව නිවාඩු දවසක වැඩ කරන්න වුණොත් අපිට මොනවද ලැබෙන්න ඕන? ඉතින් ප්‍රශ්නේ තමයි මේක. මේ නිවාඩු දවස්වල වැඩ කරන්න සිද්ධ වුණොත් ලැබෙන වන්දිය මොකක්ද? මේක තමයි ඇත්තටම හැම සේවකයෙක්ගේම ඔළුවේ තියෙන ප්‍රශ්නය. හොඳයි. මේ වගුවෙන් අර ප්‍රශ්නෙට උත්තරය හරිම පැහැදිලිව දෙනවා. අපි මේක එකින් එක බලමු. මුලින්ම සතිපතා නිවාඩුව. මතකනේ කර්මාන්තශාලා සේවකයෙක් ඉරිදා වැඩ කරොත් දෛනික වැටුප වගේ එකහමාර ගුණයක් සහ වෙන දවසක නිවාඩුවක් ලැබෙන්න ඕන. දෙවනුව පෝය දිනය. එදාට වැඩ කළොත් මාසික වැටුපට අමතරව තවත් දවස් භාගයක පඩියක් හිමි. අවසාන වශයෙන් අර විශේෂ රජයේ නිවාඩු දවසක්. එහෙම දවසක වැඩ කළොත් දෛනික වැටුප වගේ දෙගුණයක්ම ගෙවන්න ඕන. එහෙම නැත්නම් ඒ වෙනුවට වැටුප් සහිත වෙන නිවාඩු දවසක් දෙන්න ඕන. ඉතින් මේ හැම දෙයකින්ම අපි ගන්න ඕන ප්‍රධානම පණිවිඩය තමයි මේක. නිවාඩුව සේවක අයිතියකි. අය සුරකින්න. මතක තියාගන්න, නිවාඩුව කියන්නේ ලොක්ක දෙන වරප්‍රසාදයක් නෙවෙයි. ඒක නීතියෙන්ම අපිට දීලා තියෙන අයිතිවාසිකමක්. ඉතින් ඒ අයිතිය ආරක්ෂා කරගන්න එක හැමෝගෙම වගකීමක්. හොඳයි. අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. මේ දේවල් ඔක්කොම දැනගත්තට පස්සේ ඊළඟ පාර පඩිකොලේ අතට ගත්තම ඒක මේ ගෙවීම් හරියටම සටහන් වෙලාද අපිට ලැබිලාද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න හිතෙන්නේ නැද්ද? මොකද මේ දේවල් දැනගෙන ඉන්න එක විතරක් නෙවෙයි. ඒ දැනුම Taman වෙනුවෙන් පාවිච්චි කරන එකයි වැදගත්ම දේ.